අපි කොහේ ගියත් හැමදාම වැඳලා යන පඳුරු දාලා යන පන්සලක් තියෙනවා. ඉතින් අපි මේ බුලත්සිංහල පැත්තෙන් අද යන්නේ. බුලත්සිංහල පැත්තෙන් යනකොට හම්බ වෙනවා කොබවක පන්සල. ඉතින් මේ පන්සල ගොඩක් ખાස්කම් තියෙන පන්සලක් කියලා තමයි අපිට ආරංචි හැටියට නම් තියෙන්නේ. ඉතින් මේ පන්සලේ අපි බැහැලා පඳුරු දාලා ආශිර්වාද අරගෙන තමයි මේ පැත්තෙන් යන ඕනම ගමනක් අපි යන්නේ. ඉතින් හස්බන්ඩ් බැහැලා ගිහිල්ලා පඳුරු දාලා වැඳලා ආවා. මම නම් ගියේ නෑ මොකද බබා එතකොට නිදාගෙන හිටියේ. ඉතින් ඒ වගේම දෙවියන්ගෙනුත් ආශිර්වාද ලබාගෙන අපි මේ යන්නේ අද ලොකු වැඩකට. ඉතින් ලොකු වැඩ කියන්නේ වැඩ දෙක තුනකටම. ඉතින් අපි යන අතරමඟ ඉතින් පොඩි සිද්ධියකුත් දැක්කා. ඉතින් අපි ඒකත් පොඩි වීඩියෝ කෑල්ලක් ගත්තා. ඒ තමයි උදේම ඇත්තට දකින්න හොඳ නැති දෙයක් තමයි ඒක. ඉතින් කර්ටන් ෂොප් එකක් හොරන කර්ටන් ෂොප් එකක් මේ ගිනි අරගෙන අපිට මගදී හම්බුණා. ගිනිවන මේ රටේ යනවා. ඉතින් අපි මේ යන අතරමඟ තමයි මේ ෂොප් එක තියෙන්නේ. මේ තියෙන ෂොප් එක මම හිතන්නේ හොඳටම මේ පිච්චිලා, ඒ කියන්නේ හොඳටම මේ ගන්න දෙයක් නැති තරමට වගේම මේ පිච්චිලා කඩේ. ඉතින් ඒකත් බලාගෙනම අපි මේ යන්නේ කොළඹ PMI CH එකට. ඒ කියන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට. ඉතින් මේ යන අතරමඟ තමයි මේ සිද්ධියක් දැක්කේ අපි. ඉතින් අපි ඒකත් අපිට බහින්න ටයිම් එකක් තිබුණේ නැහැ. මොකද වෙලාව පොඩ්ඩක් පහු වෙලා හින්දා අපි ගියා. ඉතින් ඔන්න අපි BMI CH එකට ආවා. ඉතින් ආවේ හස්බන්ඩ්ගේ පොඩි වැඩකටත් එක්ක. ඉතින් වාහනේ පාකින් එකට දාන්න තමයි අපි මේ යන්නේ. පාකින් එකත් එදා ෆුල් වෙලා තිබ්බ. මොකද මේ ග්‍රැජුවේෂන් එකක් තිබුණා. මොකක් සීමා කැම්පස් එකේද කොහෙද ග්‍රැජුවේෂන් එක තිබ්බ නිසා පාකින් ඔක්කොම ෆුල් වෙලා තිබ්බේ. ඉතින් අපි ගිහිල්ලා පාකින් එකේ මෙහෙම ගිහිල්ලා පිටිපස්සෙම තියෙන පාකින් 7 එකට දාලා වාහනේ දාලා අපි ගියා අපේ වැඩේට. අපි පොඩි බිස්නස් වැඩකටත් එක්ක තමයි BMI CH එකට ගියේ. ඉතින් අපි දෙන්නා ගියේ නෑ, හස්බන්ඩ් තමයි ඒකට ගියේ. ඉතින් හස්බන්ඩ් ගිහින් එනකන් අපි දෙන්නත් එක්ක වාඩි වෙලා පොතක් බැලුවා. අපේ බබා හරිම ආසයි පොත් බලන්න. ඒකේ තියෙන රූප ඒ වගේ ඒවා බලන්න හරි ආසයි. ඉතින් ඒවා කියව පොත් බල තමයි දෙන්නත් එක්ක හිටියේ. ඉතින් හස්බන්ඩ් ආපු ගමන් අපි දෙන්නම ආස කරන තැනකට අපිට යන්න පුළුවන් වුණා. මොකද අපි ඇත්තටම යනකොට ඒක පටන් අරන් ඉතින් අපි ඒකටත් එක්ක තමයි වැඩිපුරම ගියේ. ඒ මොකද්ද කියලා බලන්න පුළුවන්. තව චුට්ටක් ඉස්සරහට යනකොට අපි ඒකේ වීඩියෝස් ගත්තා. තව චුට්ටක් ඉස්සරහට යනකොට ඔයාලට බලන්න පුළුවන් අපි කොහෙටද ගියේ, ඒ මොකද්ද, එතන මොනවද උනේ කියලා. මං ඇත්තට මේක හස්බන්ඩ්ට ගෙදර ඉඳන් කිව්වේ නෑ. මොකද කිව්වොත් එයා කියනවා මේ වෙලාවේ යන්න බෑ මේ වැඩත් එක්ක කියලා. ඉතින් මම එයාට නොකිය තමයි බිස්නස් වැඩටත් එක්ක අදම දාගත්තේ. ඊට පස්සේ මේ ඔයාලා දන්නේ නැති මේක දකිනකොට මේ කොහෙද කියලා. ඉතින් මේ තමයි BMI CH එකේ තියෙන කොළඹ shopping festival එක. ඉතින් මේක තියෙන්නේ BMI CH එකේ 8 9 10 11 12 කියන දවස් ටිකේ තමයි මේක තියෙන්නේ. ඉතින් අපි ගියේ 8 වෙනිදා. ඔයාලට 12 වෙනිදා වෙනකම් යන්න පුළුවන්. ගිහිල්ලා ගෙදරට අවුරුද්දට ලෑස්ති වෙන ඔයාට අවශ්‍ය සියලුම දේ මෙතනින් ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් යන්න කියලා මම ආරාධනා කරනවා. $150යි. 150ක ටිකට් එකකුත් කඩාගෙන අපි දැන් මේ ඉන්නේ එන්ට්‍රන්ස් එකේ. අපිට මුලින්ම හම්බෙන බිල්ඩින් එකට තමයි අපිට දැන් මේ ඇතුළු වෙලා තියෙන්නේ. ඉතින් ඒකේ මුලින්ම වම් පැත්තේම තියෙනවා ඉන්ඩෝර් ප්ලාන්ට්ස්. ඒකේ ගොඩක්ම තිබුණා ලස්සන ප්ලාන්ට්ස් වර්ග. ඉතින් ඊට පස්සේ බෑග්ස්, හොඳ බෑග් කලෙක්ෂන් එකක් තිබුණා. ඊට පස්සේ මම මේ පිළිවෙලට වගේම වම් පැත්තේ ඉඳන් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ පර්ෆියුම්, ඊට පස්සේ ආයිත් බෑග්ස් තිබ්බා.
ඒ වගේ ඊට පස්සේ ඇඳුම් ගොඩක්ම මේ ඩිස්කවුන්ට් ප්‍රයිස් යටතේ ගොඩක්ම ඇඳුම් තිබුණා ගන්න. ඒතර තිබුණා බෝයිස්ලට. මෙතනක් තියෙන්නේ ඇඳුම්. ලේඩීස්ලට ගොඩක් තිබුණා කුර්තා ඒ වගේ මේ ඉන්දියන් ඩ්‍රෙස් ගොඩක් තිබුණා. ඒ වගේම කුස්සියට ඕන කරන උපකරණ ඒ වගේ ගොඩාක් දේවල් මෙහෙන් ගන්න පුළුවන්. මේකේ ගොඩක් ඇත්තටම ප්‍රයිස් එක අඩුයි. මේක ඔක්කොම වට්ටම් කියන්නේ 120 10 15 150 වගේ වට්ටම් ගොඩක් තිබුණා. මෙතන තියෙන්නේ ඉයරින්ග්ස්. මෙතන තියෙන්නේ ගොඩක්ම ඉන්දියන් මේකට යන ඒවත් ගොඩක් තිබුණා. ජුවලරිත් ගොඩක් ලාභට තිබුණා. මේක තියෙන්නේ බේබි අයිටම්. බබාලගේ හෙයා බෑන්ඩ්ස්, හෙයා ක්ලිප්ස්, සමනල්ලු ඉන්න මේ හෙයා ක්ලිප්ස් ඒ වගේ ගොඩක් තිබුණා මෙතන. එකක් නෙවෙයි එකම මේ අයිටම් තියෙන කඩවල් ගොඩක් තිබුණා. මේ ගොඩක් ඇත්තටම සහන නේදායි ප්‍රයිස් යටතේ තිබුණා. මේ අපි බබාට මග් එකක් ගත්තා. ඉතින් ඒව ඇත්තටම උණු වතුර දාන්න හොඳ නෑනේ. මේ ඒ නිසා අපි මේකෙන් ගත්තා පොඩි කෝප්පයක් එයාට. මේක බින්දෙන්නේ නැති නිසා ඒක ගොඩක් හොඳයි. මෙතනින් මග් එකක් ගත්තා. ඊට පස්සේ බිත්තර ඔම්ලට් දාන්න මේ පෑන් එකක් ගත්තා. ඒ වගේම එතනත් ගත්තා අපි. ඊට පස්සේ මෙතන තියෙන්නේත් ජුවලරි ගොඩක් උතර 1000 අයිසෙක් ගහලා තියෙන්නේ 500ක් තියෙනවා. ඒ වගේ ජුවලරි වලට ආසාවට එතනින් එහෙම ගන්න පුළුවන්. වෙඩින් වලට පාටිස් වලට එහෙම ජුවලරි හොඳට ගැලපෙනවා. මේ අපේ හස්බන්ඩ් ෂර්ට් එකක් බලනවා. ඔය එයාලා ෂර්ට් එකක් ගන්න බැරි වුණා. මොකද එයාගේ සයිස් තිබුණේ නැහැ. ඒතර තිබුණේ පොඩි සයිස් විතරයි. ඊට පස්සේ එකක් බලාගෙන අපි ඉතින් ඉස්සරහට ගියා. අතරම අලුත් අවුරුද්දට ලෑස්ති වෙන්න කියන්නේ ගෙදරට බඩු ගන්න හැම දෙයක්ම මෙතන තිබුණා. නෑ කියන දෙයක් නැහැ. කුස්සියේ හැන්ද මේ කියන්නේ වලම් පිඟන් ඒ ආදී නම් හැම දෙයක්ම තිබුණා. මෙතන තියෙන මේ බුක්ස් තිබ්බා බබාලට. ගොඩක් ඒ කියන්නේ කතන්දර පොත් තිබුණා, නවල්ස් තිබ්බා. ගොඩක්ම තිබුණා. මෙතනත් පොඩි අයට ගන්න පුළුවන් ගොඩාක්ම මේ ප්‍රයෝජනවත් ඒවා. ඉතින් මෙතනනුත් අපි බබාට කතන්දර පොත් ටිකක් ගත්තා. එහෙමත් අරගෙන ඊට පස්සේ මේ තියෙන්නේත් කියුටෙක්ස්, ලිප්ස්ටික් ඒ වගේ කොස්මෙටික් තියෙනවා. ඊට පස්සේ රෙදි තමයි මම හිතන්නේ ගොඩක්ම තිබ්බේ මම දැක්ක විදිහට. රෙදි ගොඩක් ලොකු කලෙක්ෂන් එකක් තිබුණා. ඊට පස්සේ අපි එතනින් එළියට ඇවිල්ලා මේ යන්නේ දෙවනි බිල්ඩින් එකට. මෙතන හෙඩ් මසාජ් තිබුණා, මෙනිකියුර්, පෙඩිකියුර් මේ හැමදේම තිබුණා. ඊට පස්සේ දෙවනි බිල්ඩින් එකේ මේ එන්ට්‍රන්ස් එක එතනින් ඉඳන් යනකොට ගොඩාක් ෂොප් තිබ්බා. ඇත්තටම හැම එකක්ම නම් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ රින්සෝ මේ රෙදි හොදන සබන් කුඩු පැකට් එකේ ඉඳන්ම හැමදේම ගන්න පුළුවන්. ලොකු ප්‍රයිස් මේ ලොකු මිලාඩු කිරීමක් යටතේ ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තියෙන්නේ ඇඳුම්. මේ තියෙන්නේ අපේ බබාට ඇඳුමක් ගත්ත තැනක්. මෙතන තිබුණු ලස්සන ගවුමක් අපි යට ගත්ත රතු පාට. ඊට පස්සේ ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු තව මොනවද තිබුණේ. මොන වගේ ඩිස්කවුන්ට් යටතේ බඩු ගන්න පුළුවන්ද? ඒ වගේ විස්තර ටික අපි බලමු. මෙන්න මේ ෂොප් එකේ ලස්සන ගර්ල්ස්ලා තුන්දෙනෙක් ඉඳලා ඉතින් අපේ බබා ඇතරම කාමරයක් අතර වැඩි යන්නේ නැහැ. ඒ වුණාට මේ ළමෙක් අත දික් කරා විතරයි. එයාට අගාලා පැනලා ගියා ඒ බබා මේ ගෑල් ළමයා අතර. ඉතින් එතන ගිහිල්ලා එයා ගොඩක් වෙලා සෙල්ලම් කර ඉඳියා. ඊට පස්සේ ඉතින් අපි ගියේ අපි ආසම තැනකට. ඒ තමයි ඉතින් චොක්ලට්.
අපි එතනින් චොකලට් නම් බබාට දෙන්නේ නැහැ තාම. ඉතින් මේ අපිට ගන්න ගත්තා. බබාට අපි එතන හොය හිටපු දෙයක් හම්බුණා මේ චීස්. අපි මෙයාට තාම ලුණුයි සීනි දෙන්නේ නැහැ. ඉතින් චීස් එකක් තිබුණා ලුණුයි සීනි දාන්න නැති. මම හිතන්නේ ඔව් 600ක්ද කොහෙද ප්‍රයිස් එක උනේ. අපි ඒක එයාට අරන් දුන්නා. එයා පාසාවෙන් කනවා මේ ඔන්න ඔය චීස් එක. මෙන්න මේ චීස් එක අපි එයාට අරන් දුන්නා. ඒක හොය හිටියේ මේක තියෙන්නේ මේ ඔය චොකලට් ෂොප් වල විතරයි. ඒ කියන්නේ මේ රට ඒවා. ඉතින් ලංකාවේ හොයාගන්න ගන්නේ ෆුඩ් සිටිවත් ඒ මොකකවත් ඒක හොයාගන්න නැහැ. ඉතින් අපි ඕකෙන් මම හිතන්නේ කප් දෙකක් හරි තුනක් හරි ගත්තා. ඉතින් ඒ ටිකත් අරගෙන ආයෙත් අපි ආවා දොදොල් බයිට්ස් වර්ග ඒ වගේ තියෙන ෆුඩ්ස් තියෙන මේ පැත්තට. ඉතින් මෙතන ඔක්කොම තියෙන්නේ කෑම වර්ග. මෙතනින් අපි තල කැරලි ගත්තා. හැලප තිබුණා ඇතුළට මේ පැණි පොල් දාලා හදන හැලප තිබුණා. ඊට පස්සේ ගුලි අග්ගල තිබුණා. කෝකිස් වගේ අවුරුදු කෑම මේසෙ ලස්සන කරන්න සෑහෙන කෑම ಜಾති තිබුණා. ඊට පස්සේ ඒකත් බලාගෙන අපි අන්තිමටම කරේ අපේ ටිකට් එකේ තිබුණ කූපන් එක පුරවපු එක. කූපන් එකක් තිබුණා 9යි කන්ටැක්ට් නම්බර් 1යි සිටි 1යි දාන්න. ඉතින් අපි දෙන්නත් එක්ක ගත්ත ටිකට් දෙකේ මේ කූපන් දෙකත් පුරවලා ඒකත් මේ බොක්ස් එකටම දාලා ඊට පස්සේ අපි එන්න පිටත් වුණා. මේ වගේ කූපන් එක පුරවලා දෙකට නමලා මේ බොක්ස් එකට දැම්මා. දාලා අපිත් ෆෙස්ටිවල් එක බලලා ඉවර වෙලා එන්න පිටත් වුණා. ඉතින් මෙච්චර අපි ඇවිදපු එකේ මුකුත් නොකායන එක හරි නෑනේ. ඉතින් අපි එතනින් එළියට ආපු ගමම තිබුණේ අයිස්ක්‍රීම් ඒ වගේ කෑම ಜಾති සබ්මැරීන් ඒ වගේ කෑම ಜಾති තියෙන කඩ පෙළියක්. ඉතින් ඒකේ අන්තිමට තිබුණේ මෙන්න මේක. මේක තියෙන්නේ අපි මෙතනින් තෝරගත්තේ බඩේනිගු වලට චීස් මික්ස් කරපු මේ කප් එක ගන්න. ඉතින් මේක අපේ කප් එක හදන ගමන් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක ඇත්තට මාරම රසයි. අපි තුන්දෙනාම කෑවා. බබත් එකෙන් කෑවා. මොකද චීස් එහෙම දාලා තියෙන හින්දා. අපි ඊට පස්සේ ඒකත් කාලා ගෙදර ආවා.
ඉක්මනට අදම යන්න. ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.